අවුරුදු 40 පැනලා තාම රස්සාවල් හොයන උපාධිධාරීන් ලංකාවේ ඉන්නවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව් ඉන්නවා. විශ්වාස නැත්නම් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ පොඩක් පරීක්ෂා කරලා බලන්න. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි ගත්තා මේ වෙනකොට 40000ක් විතර ඉන්නවා රස්සාවල් නොකර. සමහර අය ඉන්නවා ආණ්ඩුවේ රස්සාවක් දෙනකම් බලන් ඉඳලා 40ක් පැනලා. හරි. ඒක එක කතාවක්. ඔයාට උගන්වනකොට ගුරුවරුන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවලා තියෙනවා. පුද්ගලික ඉස්කෝලයක් නම් ඒකට ඔයාලා ගෙවලා තියෙනවා. හැබැයි ඔයා රස්සාවකට ගියාට පස්සේ ඒ ආයතනයෙන් ඔයා ඉගෙන ගන්න දේවල් වලට එයාලට ගෙවනවද? නෑ. එයාලා ඔයාලට ගෙවනවා. කවදා හරි ඔයාට ওই විදිහට හිතලා තියෙනවද? රස්සාවට ගියාම අපිට මොනවද ඉගෙන ගන්න ලැබෙන්නේ? ඔයාට එතන කලමනාකරුවන්ගේ උපදෙස් ලැබෙනවා. ඔයාට වඩා සීනියර් අය ඔයාට වැඩ කරන විදිය ගැන කියලා දෙනවා. ඔයා කස්ටමර් සර්විස් එක ගැන ඉගෙන ගන්නවා. අනිත් අය එක්ක වැඩ කරන විදිහ ගැන ඉගෙන ගන්නවා. එතන ඉන්න ඔයාට වඩා උගත් අය ඔයාට අඳුර ගන්න ලැබෙනවා. සෞඛ්‍ය රක්ෂණ විශ්‍රාම සැලසුම් වගේ දේවල් ගැන දැනගන්නවා. සිස්ටම් ගැන ප්‍රොසෙස් ගැන ඒකම තාක්ෂණික ක්‍රමවේද ආයතනයක වැඩවලට යොදලා තියෙන විදිය ගැන දැනගන්නවා. ඔයා අලුත් පරිසරයකට අනුවර්තනය වෙන්න ඉගෙන ගන්නවා. ලැප්ටොප් කම්පියුටර් විතරක් නෙමෙයි ෆොටෝකොපි මැෂින් ගැන පවා ඒව ඔපරේට් කරන ගැන විදියත් ඔයා දැනගන්නවා. අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද? ඔයා රෑ වෙනකම් වැඩ තිබුණොත් ස්ට්‍රෙස් මැනේජ් කරන්නේ කොහොමද කියලා දැනගන්නවා. එක එක ආගම් වල එක එක ජාතීන් වල මිනිස්සු ඔයාට ආශ්‍රය කරන්න ලැබෙනවා. වගකීම ගැන ඉගෙන ගන්න ලැබෙනවා. ඒකම ඔයාට අලුතෙන් යාළුවෝ හම්බ වෙනවා. ඔයාගේ වෘත්තීය කියා වර්ධනය වෙනවා. ඒ ඔක්කොටම වඩා ලෝකෙට ඔයා විවෘත වෙනවා. ඒ ආයතනේ මේ ඔක්කොම ඔයාට දීලා ඔයාට මාසෙකට සැරයක් සල්ලිත් දෙනවා. ඔයා ජීවත් වෙන්නේ ඒ සල්ලි වලින්. ඔයාට කවදාවත් හිතිලා තියනද ඒ විදියට? රස්සාවේ ලොකු පොඩිකම් වැඩක් නැහැ. ඕනම රස්සාවක් කරන්න පටන් ගත්ත කියන්නේ ඔයා විශ්වවිද්‍යාලයකට ඇතුළු වුණාට වැඩි වටිනවා. විශ්වවිද්‍යාලයෙන් ඔයාට දැනුම විතරයි දෙන්නේ. හැබැයි ඔයා වැඩ කරන ආයතනයෙන් ඔයාට දැනුමයි සල්ලි ප්‍රායෝගික අත්දැකීමුයි තුනම දෙනවා. අද ඉඳන් වෙනස් විදියකට හිතන්න. අවුරුදු 40ක් වෙන රැකියා විරහිත උපාධිධාරියෙක් විශ්වවිද්‍යාලයෙන් එළියට ආව ගමන් පොඩි කමියුනිකේෂන් එක රස්සාවට ගියා නම් අද සමහර විට උසස් විදායක නිලධාරියෙක් වෙන්න තිබුණා.